Hai Anu, ලැකුම් ජීවිත කරන ඔන්න අදත්තා. Today we are going to talk I think we research GTA 6 එකේ ට්‍රේලර් ගැන කතා කරන්න තමයි Rockstar එකේ අරන් තියෙන චරිතය ගන්නේ ජේසන්. ලංකාවේ ජේසන් නෙමෙයි Rockstar එකේ ජේසන්. ඒ ජේසන් ට ලුසිය කියන කෙනෙක් කරක්ටර් එකකින් තමයි සම්පූර්ණ ගේම් එකම පාටි වෙලා තියෙන්නේ. ට්‍රේලර් එකේ විදිහට හිතුවා නම් මේ ට්‍රේලර් එක සාමාන්‍යයෙන් අපිට ජේසන් කියන කරක්ටර් එක සයිඩ් මිෂන් වලදී කරක්ටර් එකක් වගේ තමයි අපිට තේරෙන්නේ. හැබැයි යෝ ට්‍රේලර් එකෙන් පස්සේ තමයි අපිට තේරෙන්නේ මේකට පාඩක වෙලා තියෙන්නේ ලුසියයි ජේසන් කියන කැරක්ටර් දෙකේ එකතුවක් කියලා. මේක සාමාන්‍යයෙන් පාර්ට් 6 එකේ අයිබිල්ඩ් එකකින් තියෙනවා. ජිම් එකේ සාමාන්‍යයෙන් එක්සර්සයිස් කරන අලහගෙන කෙලින්ම ඇමරිකන් ස්ටයිලෙට ලයිෆ් එක ගත කරන අවස්ථාවක් අපිට රොක්ස්ටාර් එකෙන් ලැබෙනවා. එතකොට ඔකේ එකේ හොඳට බලන්න ජේසන් කියන කැරක්ටර් එකේ ක්‍රියාකාරක ගොඩක් හොඳට ෆෝකස් කරලා තියෙනවා. ඒ කියන්නේ ගේම් එක ප්ලේ කරද්දී ජේසන් කියන කැරක්ටර් එකට ගොඩක් ක්‍රියාකාරකම් යොමු වෙනවා. ඒ කියන්නේ මේ ගොඩක් එකකින් පාස් කරලා ඉන්ටර්ෆේස් එකේ සිහිය යෝකා කොල්ලේ වල යනවා වගේ අරන් තමයි මේ හදන්නේ සම්පූර්ණ. පොගොල්ලෝ ඉතින් මේ හයිවේ සුදුරන්නේ වැඩි මේක ලබන විදිහට සිහිනන්නේ. දැන් හැටමේ රිලීස් එක දෙවි කරන්නේ. ඉස්සෙල්ලා වගේ Rockstar කැම්පේන් එකකින් පස්සේ සීක්ලන් ලෙවල් එක දීලා තියෙන විදිහට අපිට හිතන්න පුළුවන්. Xbox එකටයි PS5 එකටයි විතරයි ඊට පස්සේ කාලයක් ගියාන් පස්සේ PC එකට කියන්නේ Rockstar එකේ වෙබ්සයිට් එක අප්ඩේට් කරලා දෙනවා. ඒ කියන්නේ ඔයගොල්ලෝ වෙබ්සයිට් එකේ ඉන්න තාක්ෂණික කරනවා කියන්නේ තාම තමයි සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරන්න ෂෙයා කරනවා කන්ටෙන්ට් එක කරනවා. මම ගොඩනැගිලි සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරලා ෂෙයා කරනවා. ගොඩක් කරනවා. ඉතින් මේ වීඩියෝ එක අන්තිමට වෙනසක් කන්ටෙන්ට් එක ගොඩක් කරනවා. මම ගොඩනැගිලි සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරලා ෂෙයා කරනවා. ගොඩක් කරනවා. ඉතින් මේ වීඩියෝ එක අන්තිමට වෙනසක් කරනවා. goodbye. Hey, if you got friends, you fucking eat. Please.